මේ වගේ පාලන මිලක් ගෙනීමේදී ඇති වෙන ප්‍රධාන අර්බුදය තමයි ගුණාත්මක භාවයෙන් ඉහළ මිල වැඩි. ගුණාත්මක භාවයෙන් ඉහළ මිල වැඩි බෙහෙත් වෙළඳ පොලෙන් අයින් වෙනවා. ගුණාත්මක භාවයෙන් අඩු බෙහෙත් වෙළඳ පොලේ රැඳෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් අහනවා සමස්ත පද්ධතියම කන්ට්‍රෝල් කරද්දී ඔබ ඖෂධීය ගුණය පරීක්ෂා කරන ලැබ් එකක් හදලා හෝ හදන්න ආරම්භ කළාද? එහෙම නැත්නම් සමහර විටක ලාභයට බෙහෙත් එයි ගුණාත්මක බවින් අඩු. ඖෂධවල මිල අඩු කරාම නැත්නම් සාධාරණ මිලකට ලබා දුන්නාම එන්නේ බාලාෂධ කියලා මතයක් ජනගත කරනවා. මම මේ නැවත වතාවක් යලිත් කියවුවා මේ මෑතකදී සේනක විබිලේ චරිතාපදානය. එතුමා 1970 71 72 කාලෙදී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී සහ SPC එක ඖෂධ සංස්ථාව ගොඩනැගීමේදීත් ඒ කාලෙත් කියලා තිබුණු මතය තමයි ඔය එක්ක දේශීය ඖෂධ නිෂ්පාදනය කළා හරි නැත්නම් පාලන මිලක් යටතේ ඖෂධ ආනයනය කරාම එන්නේ බාල ඖෂධ කියන එක. ඕක දැන් දශක ගණනාවක් තිස්සේ ගහන එකම බෙරපදයක් තමයි ඔය කියලා තියෙන්නේ. අදත් මම කනගාටු වෙනවා මෙච්චර අපි දශක ගණනාවක් පහු කළා තාක්ෂණයේ දියුණුව මේ හොයලා බලන්න පුළුවන් ලෝකේ හැමතැනකින්ම එහෙම තිබියදීත් යම්කිසි മന്ത്രിවරයෙක් මේ මිල පාලනයක් කරාම එන්නේ බාල ඖෂධ කියලා කියප එක ගැන. ඒ වෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමුඛතම කාර්යභාර එකක් තමයි ඒ ඖෂධවල ගුණාත්මක භාවය සාතික කිරීම. සමම සාතික කළා කියනවා අපි ඉන්නකම් මේ රට බාල බෙහෙත් ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒක අපිට සාතික කළා කියනවා. මොකද අපේ රටේ බාල ඖෂධ වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් තිබියදී ඒ ක්‍රමවේද අමුයේ උල්ලංඝනය කරලා ඒ තිබුණු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පැත්තකට දාලා ඖෂධ ගෙන්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය කතා කරන බාල ඖෂධ ගෙනල්ලා තිබෙන්නේ. බාල ඖෂධ ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා ඒවට අපි ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඔහුගේ දෙසැම්බර් 12 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලිපියක් නිකුත් කරනවා. ඔන්ඩෙන්සෙට්‍රෝන් නැමැති ඖෂධය ඉන්දියාවේ මාන් ෆාමසිටිකල්ස් ආයතනයෙන් නිෂ්පාදනය කළා. ශ්‍රී ලංකාවේ PTC Medical Private Limited කියන ආයතනය දේශීය නියෝජිතයා විදිහට සිටිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද මේ ඖෂධය ප්‍රමිතියෙන් බාල වීම නිසා භාවිතයෙන් ඉවත් කරන්න කියලා. ඊට දින 3කට පස්සේ ඔවුන් ඉදිරිපත් කරනවා නැවත චක්‍රලේඛයක්. එහිදී ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරනවා අදාළ ඔන්ඩෙන්සෙට්‍රෝන් කියන ඖෂධය අන්තර් ශිරා මාර්ගයෙන් ලබා දෙන එන්නත සියලුම එන්නත් ඒ සියලුම ඖෂධ කුප්පි භාවිතයෙන් ඉවත් කරන්න කියලා රට තුළ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයක් තියෙනවා. ඒ දෙසැම්බර් 15 වෙනිදා. ඊළඟට දෙසැම්බර් 16 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය තව ලිපියක් නිකුත් කරනවා. තව දැනුම් දීමක් කරනවා. අදාළ සමාගම විසින් නිෂ්පාදනය කරලා මෙරටට ආපු මේ ඔන්ඩෙන්සෙට්‍රෝන් ඖෂධය ඇතුළු ඖෂධ 10ක් తాවකාලිකව භාවිතයේ රත්හිටුවන්න කියලා රට ඇතුලේ පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයේ මේ ඇවිල්ලා තියෙන පැමිණිලි නිසා. පළවෙනි වාර්තාව එන්නේ මේ ඔන්ඩෙන්සෙට්‍රෝන් නැමැති ඖෂධයේ ගැටලුව සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ. මහනුවර ජාතික රෝහලේ විතරක් නෙමෙයි මේ සිදුවීම් වාර්තා වෙන්නේ. ඊට පස්සේ මේ IDH රෝහලේ මේ සිදුවීම් ගණනාවක් වාර්තා වෙනවා. ආందోලනාත්මක මතභේදයේ තුඩුදුන් මරණ දෙකක් ගැන කතා වෙනවා. තාම මේ අවසන් පරීක්ෂණ වාර්තා නිකුත් වෙලා නැහැ. ඒ වගේම අපිට දැනට මේකට තොරතුරු ලැබිලා තියෙනවා දෙසැම්බර් මාසයේ පළවෙනි සතියේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මේ වගේ සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා මේ ඖෂධය භාවිතා කරපු රෝගීන්ට. සාමාන්‍ය ක්‍රමවේදය වෙන්න ඕනේ. මෙහිම පැමිණිලි ලැබුණම ඒ කියන්නේ එකම ඖෂධයක් සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබෙනවා නම් අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වෙන්න ඕනේ. ඒ ඖෂධය අත්හිටවන්න ඕනේ. එතකොට ඒක කරන්න මේ ජාතික රෝහලේ මහනුවර ජාතික රෝහලේ පරීක්ෂණයේ ප්‍රතිඵල එනකම්ම ඉන්න සිද්ධුනේ ඇයි? කොතනද මේකේ වැරද්ද තියෙන්නේ? කොතනද මේකේ ප්‍රමාදය තියෙන්නේ? කොතනද මේකේ අඩුපාඩුව තියෙන්නේ කියන කාරණේ අපි විශ්වාස කරනවා ඉදිරියේදී සාකච්ඡාවට ලක් වෙන්න ඕනේ. වැදගත්ම කාරණය දැන් මේ ලිපිය එළියට නිකුත් වෙන්නේ බාහිරට නිකුත් වෙන්නේ. නමුත් මේ දෙසැම්බර් 18 වෙනිදා දින දාලා වෛද්‍ය සැපයුම් අංශයෙන් මේ රටේ සියලුම රෝහල් වලට සියලුම සෞඛ්‍ය ආයතන වලට යවලා තියෙන මේ චක්‍රලේඛයේ පැහැදිලිව සටහන් වෙනවා. මේ චක්‍රලේඛය අනුව අදාළ ඉන්දියානු සමාගම මෙරටට ආනයනය කරන ලද ඒ අදාළ සමාගමෙන් මෙරටට ගෙන්නපු ඒ ඖෂධ වර්ග 10ම මේ ප්‍රමිතිය බාලයි කියන එක අවශ්‍ය ප්‍රමිතිය නෑ කියන එක බාල බෙහෙතක් කියන එක තහවුරු වෙලා තියෙනවා මේ වෙනකොට. මේක බාල බෙහෙතක් විතරක් නෙමෙයි අපි තේරුම් ගන්න ඕනේ මේක ජනතාවගේ ජීවිතවලට අනතුරක් නේ. දැන් මොකද අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ මාන් ෆාමසිටිකල්ස් ආයතනය ගත්තම ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතනය තමන්ගේ ඖෂධ අපනයනය කරන තුන්වෙනි ලෝකයේ මේ පහළ ආදායම් සහ මධ්‍යම ආදායම් ලැබෙන රටවල් වලට විතරයි. අවුරු කොහොම කිව්වත් මොන කාලේ මේකේ ටෙන්ඩර් එක ගියා මේකේ ප්‍රසම්පාදනය සිද්ධ වුණා කිව්වත් මේ ප්‍රශ්නගත ඔන්ඩෙන්සෙට්‍රෝන් ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ
පහුගිය අගෝස්තු මාසේ 2025. ඒතකොට සැප්තැම්බර් මාසේ තමයි ලංකාවට එන්නේ. ඒතර අපිට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකාවට මේ ඖෂධය එනකොට කිසිම තැනකදී මේසා විශාල හානියක් වෙනකම් මේසා විශාල බලපෑමක් වෙනකම් මෙච්චර පැමිණිලිනකම් සමහරට මරණත් සිද්ධ වෙනකම් කවුද මේ ගැන හොයලා බැලුවේ? ඒතකොට කාගේද මේකේ වගකීම තියෙන්නේ? කොතනද මේකේ වගකීම තියෙන්නේ? කවුද මේකේ වගකීම ගන්නෙ? ඒතකොට මේ ප්‍රශ්න වලට අපි විශ්වාස කරනවා ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශ මේ බලධාරීන් මේ රටට උත්තර දෙන්න ඕනේ. මේ රටේ ජනතාවට උත්තර දෙන්න ඕනේ.